අවසන්දා අපේ තිබුණා ෆ්‍රී පීරියඩ්ස් දැන්. ඒ කාලේ ක්‍රිකට් පිස්සුවක් තිබුණ නිසා අපි මේ පන්ති ක්‍රිකට් ගාම ටීම් දෙක දෙවිලා සීමාල් කීප මම හිතන්නේ මම හිතන්නේ ඉන්න ඇති. මේ කොණ්ඩේ කියනකොට අපේ රවින්ද්‍ර පදන මාත්‍යම කටුනේ එතුමටත් තිබුණා හොඳ ට්‍රේල් කොණ්ඩයක් ඒ කාලේ. මේ කලුයි. හැබැයි මේ එතුමා කවදාවත් අහුන්නේ නැහැ. ඒකට මොකද මේ එතුමාට මයිකල් ජැක්සන් පිස්සුව දුන්නා එතුමාට ඒ කාලේ කියන්නේ කොණ්ඩේ ටික දරාගෙන ඉච්ච මිනිස්සු කියලා කියලා අපි ඒක පීරගෙන ඉන්නවා. ඒකද එතුමාට ආවද කියන්නේ මේ අපි දැන් ෆ්‍රී පීරියඩ් එකක් තියෙනවා අපේ පන්ති නායකයා හිටිය කමල් අරඹෙට. එහෙම කියන ගන්නත් කලුවයි කිව්ව ගොඩක් අය දන්නවා. ඒ කලුව තමයි මොනිටර් අපේ ගිහිල්ලා අවසර ගත්තා. සර් මිස්ටර් එඩ්වින් තමයි හිටියේ section of it. Mr. Edwin Gardner sir, double periods, evening. Permission ගත්තා match එකක් ගන්න. Mr. Edwin කිව්වා හරි ගන්න. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ බැට් බෝල් රෙඩි පන්තිය තියෙනවා. අරගෙන ගියා විකට් එක තියෙන පුටුවා. මේ කලුව ආයම විකට් එකක් කරලා දීලාගෙන ඉතින් බැට් බෝල් අරගෙන අපි එළියෙන් ආවා. ඇවිල්ලා මේ මෙතන කුඩට ගිහලා ජූනියර් පිච් එකේ උදේ දැන් පූල් එක හදලා තියෙනවා. ඒ දවස් තිබ්බේ ජූනියර් පිච් එක. ඒකද මැච් එක ගන්න පුරුදු කියලා අපි හොඳ පිටකගෙන චන්දිමත් මෙල්ලිස් කියලා අපේ මැච් එකේ චන්දිමත් ලෙව්වේ මැච් එකේ අපි ගහගෙන යනවා දැන් මැච් එක නැගලා යනවා ටිකක් යනකොට ගෝල් කරේ ගෝල් වෙන එක නැවතිලා ඉන්නවා මෙහෙම දුවන්නේ මේ මොකද හැන්ඩල් බලනකොට ගරම් දෙකේ ඉන්නවා ඉබ්‍රඩන්ස් එක මාත් ඇවිල්ලා අන්තික තියාගෙන මේනවා කිව්වා ඒ කාල කමාල් තමයි මොනිටර් ඉතින් ප්‍රශ්නයක් නැහැ පර්මිෂන් කරන්නේ මේ ගහන්න නැචේ ඒක නිසා කමාල් සීනියර්ගේ ගියා අපි ගියා හැබැයි කමාල්ට මම හිතන්නේ මොකක් හරි තේරෙන්නේ අතේ දුරින් නැවතින මෙහෙම ළඟටම ගියේ නෑ එක්කසන් සිනමා තරහරේ කමාල් මේ හැරේ හිටියා මමත් ඒ ළඟම තමයි ඉන්නේ ටීම් කරගෙන මොකක්ද තමයි ඔස්සම චෙක් කරන්න කවුද තමයි පර්මිෂන් දුන්නා so double periods free. How the council permission? It was me Edwin sir permission दूँ ना. एक दिन तो के बाप पति के लिए क्या हुआ? वो दांगना ना मनसी का मात्र एक एंगीला मेरा आनवार भी देखते हैं. क्या हुआ कि मासूम नहीं हुआ? दूरी ना आवाज़ देगा. गिली पे माटे ඉච්චරයි මතකේ ගහනවා විතරයි මතකේ ඊට පස්සේ මම පාන්තිය වාගේ ඉන්නවා ඒ අතර සිද්ධ වෙච්ච කිසි දෙයක් මතකේ නැහැ ඒ රන්සිං මාත්‍යා මට ඊට පස්සේ මේ ළඟදී හම්බුනේ එතකොට ලන්ඩන් නියුවෝර්ලි ඉන්නේ අසන්කත් එක්ක පුතත් එක්ක මම ලන්ඩන් ගිය වෙලාවේ ගියා එතකොට ගෙදර ගිහිල්ලා මේ එතුමත් එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වුණා මම හිමීට බැලුවා ඇඟිලි තාමේ වගේ මම මේ කතාවක් කිව්වා එතකොට ඉතින් ඒ වගේ රසවත් මතකයන් ගොඩක් තියෙනවා නමුත් බඩගිනි තියෙන නිසා ගෙදර යන්න